මේ අහන්නකෝ. ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් වුණොත්, ඒ කියන්නේ ඔයාගේ ජීවිතේට ඔයාගේ අතින් මොනවා හරි වැරද්දක් වුණොත්, එතනින් එහාට ඔයාට ජීවිතයක් නැද්ද? ඔයාගේ ජීවිතේ එතනින් ඉවරද? අද මම මගේ වීඩියෝ එකෙන් කතා කරනවා අපේ අතින් අපේ ජීවිතේට වැරද්දක් වුණොත්, එක්කෝ අපේ රිලේෂන්ෂිප් එකක් ඇතුලේ හරි අපේ පවුල තුල හරි මොනවා හරි අපේ අතින් වැරද්දක් වුණොත්, එතනින් එහාට අපි කොහොමද ඉස්සරහට යන්නේ? අපි අපේ ජීවිතේ එතනින් එහාට ගොඩනගා ගන්නේ කොහොමද? ඒ වැරද්දේ ඇතුළෙම එල්ලීගෙන ඉන්නේ නැතුව, ඒක ගැනම හිත ඉන්නේ නැතුව, අපි කොහොමද අපේ ජීවිතේ එතනින් එහාට අපි ගෙනියන්නේ? අපේ ජීවිතේ අපි කොහොමද එතනින් ඉස්සරහට අරගෙන යන්නේ? ඒ වැරද්ද හදාගෙන, ඒ වැරද්ද තේරුම් අරගෙන එතනින් එහාට ජීවිතේ ගෙනියන්නේ කොහොමද කියලා තමයි අද මම මගේ වීඩියෝ එකෙන් ඔයාලත් එක්ක කතා කරන්නේ. එහෙනම් අපි යමු අද දවසේ මගේ වීඩියෝ එකට. ඔයාගේ අතින් මොකක් හරි වැරද්දක් සිද්ධ වුණා කියලා ඔයා ඒක ගැනම හිත හිටියා කියලා මොකද වෙන්නේ? ඔයාට ආපහු ගිහිල්ලා ඒක වෙනස් කරන්න, ඒ වෙච්ච වැරද්ද හරි ගස්සන්න ඔයාට පුළුවන්ද? බැහැ නේද? ඉතින් ඔයා තේරුම් ගන්න. ඔයා කරපු දේ ගැන හිත හිටියා කියලා ඔයාට නැති වෙන්නේ ඔයාට මේ මොහොතේ ජීවත් වෙන්න තියෙන අවස්ථාව. ඒ කියන්නේ මේ වර්තමානයේ ඔයාට ජීවත් වෙන්න තියෙන අවස්ථාව තමයි ඔයා ඒ කරපු දෙයක් ගැන හිත ඉන්න ඔයාට නැති වෙන්නේ. අපේ ජීවිතය තුළ අපිට දෙයක් වුණා කියලා අපි ඒක ගැනම හිත පසුතැවිලි වෙවි හිටියා කියලා අපිට ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. අඩුම තරමේ අපිට ඒ වැරද්ද ගිහිල්ලා ඒ මොහොතට ගිහිල්ලා ඒක හදන්න හරි පුළුවන් නම් අපි එහෙම පසුතැවිලි වෙවි හිටියට කමක් නැහැ. හැබැයි අපි එහෙම හිටියා කියලා අපිට කරන්න කිසිම දෙයක් ඇත්තෙම නැත්තම් අපි බොරුවට ඒක ගැන හිත ඉඳලා අපිට මේ මොහොතේ ජීවත් වෙන්න තියෙන අවස්ථාව තමයි අපි නැති කරගන්නේ. හැම වෙලාවෙම ඔයා ගැන නෙගටිව් විදිහට ඔයාට කතා කරගන්න එපා. මට වැඩක් නැහැ, මගෙන් කිසිම තේරුමක් නැහැ, දැන් මගේ ජීවිතේ ඉවරයි, මේ මිනිස්සු මගේ ජීවිතේ කෑවර. එහෙමනේ තියෙන්නේ. අපිට මොන හරි දෙයක් වෙච්ච ගමන් අපි ඕව තමයි කියන්නේ. අර දැන් වැඩක් නැහැ, මගේ ජීවිතේ වැඩක් නැහැ, මේ මිනිස්සු මාව විනාශ කරා, එහෙම කියලානේ කියන්නේ. ඒ නිසා එහෙම කියන්න එපා. ඔයාගේ මේ නෙගටිව් සෙල්ෆ් ටෝක් එක චේන්ජ් කරන්න පොසිටිව් සෙල්ෆ් ටෝක් එකට. මාත් එක්කම කියන්න. රිපීට් ආෆ්ටර් මී. මම තමයි මගේ ලයිෆ් එකේ මේන් කැරක්ටර් එක. මම ක්වීන් කෙනෙක්. මට පුළුවන් මගේ ලයිෆ් එක මෙතනින් එහාට හදාගන්න. යම්කිසි දෙයක් වුණා, වැරද්දක් වුණා හරි, මම ඒ වැරද්ද තුලම එලි ඉන්නේ නැහැ. මං එතනින් එළියට යනවා. මම මගේ ජීවිතේ මෙතනින් එහාට ලස්සන කරගන්නවා. මේ වෙනකම් මම ගෙව්වේ ලස්සන ජීවිතයක් නෙමෙයි නම් ඕකේ. මෙතනින් එහාට මම මගේ ජීවිතේ ලස්සන කරගන්නවා කියලා ඔයාටම කියාගන්න. ඒ නිසා ඔළුවෙන් ජීවත් වෙන්න එපා වෙලා ඉවර දෙයක් ගැන හිත. ජීවත් වෙනවා කියන්නෙම අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අපිට වරදිනවා, හරියනවා, අපි තේරුම් ගන්නවා. එහෙමනේ යන්නේ අපේ ජීවිතේ. එකපාරට අපි ඉපදෙනවා, කිසිම වැරද්දක් නැතුව එකපාරට මැරිලා යනවා. එහෙම නැහැ. අපේ ජීවිතේ යන්නේ up and downs එක. ඒ කියන්නේ අපිට වැරදෙනවා, අපිට හරියනවා, අපි දේවල් වලින් ඉගෙන ගන්නවා, සාර්ථක වෙනවා, අසාර්ථක වෙනවා. ඒ විදිහට තමයි යන්නේ. මේ ජීවිතේ වැරදිලා අපි තේරුම් අරගෙන හරි දේවල් කරලා ඒ විදිහට තමයි යන්නේ. එහෙම නැත්නම් මේක ජීවිතයක් වෙන්නේ. අපි මේ ජීවිතේ කරන්නේ අපි මේ ලෝකෙට එන්නේ අපිට ගන්න තියෙන එක්ස්පීරියන්ස් ගන්න. මිනිස්සෙක් විදිහට කොහොමද අපි ජීවත් වෙන්නේ, අපේ ජීවිතේ හදාගන්නේ. ඒ වගේ අපි ඒ දේවල් කරන්නේ මේ ලෝකෙට එන්නේ. එතකොට අපි ජීවත් වෙනවා කියන්නේම අපි සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න දේ කරන්නේ. මොකද අපි දන්නේ නැහනේ. ඒ නිසා අපි පොඩි කාලේ ධම්ම අපේ ජීවිතය ගැන යම් දේවල් සම්බන්ධව අපි ඉගෙන ගන්න එකක් තමයි කරන්නේ. ජීවිතයක් වෙන්නේ නැහැ මේක වැරදුන් නැත්තම් හරි ගියේ නැත්තම් ආපහු පල්ලෙහාට වැටිලා නැගිටින එක. ඒ වගේ දේවල් වලින් තමයි මේ ජීවිතේ තියෙන්නේ. රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඔයා ඕනාට වඩා එයාට ඇටච් වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාගේ රිලේෂන්ෂිප් එක නැති උනේත් ඒ හින්දා නම් ඔයාට සමහරක් විට ඔයාගේ ලෙසන් එක තමයි ඔයා අනුන්ට ආදරය කරන්න කලින් තමන්ට ආදරය කරලා ඉන්න. කිසි කෙනෙක්ගෙන් තමන්ගේ හිඩස ෆිල් කරන්න බලාපොරොත්තු වෙන්න එපා. කිසි කෙනෙක් බලාගෙන ඉන්න එපා මෙයාට පුළුවන් මාව සම්පූර්ණ කරන්න, අරයට පුළුවන් මෙයාට පුළුවන්, එහෙම නැහැ. තමන් තමයි තමන් තුලින් සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනේ. එතකොට ඒක වෙන්නේ නැති ඔයාගේ ලෙසන් එක. ඒ වගේ ජීවිතේම කියන්නේ අපි ඉගෙන ගන්න එක. අපිට වැරදෙනවා, අපිට හරියනවා, ආපහු අපි සාර්ථක වෙනවා, අසාර්ථක වෙනවා නේ, විශ්වාස
කරනවා, ආයි විශ්වාසය කැඩෙනවා, බිඳෙනවා. ඔහොම තමයි මේ ජීවිතේ හැටි. අපි දේවල් ඉගෙන ගන්නේ නැත්තම්, අපිට වැරදුන් නැත්තම් අපිට ඉගෙන ගන්න දෙයක් නැහැනේ. අපි ඔහේ ඉන්නවා. අපි කිසි දෙයක් දන්නේ නැහැ, ඉගෙනගෙන නැහැ, මුකුත් කරන්නේ අපිට කරන්න දෙයක් නැහැ ජීවිතේ. ඒ නිසා තේරුම් ගන්න ජීවිතේ කියන්නෙම අපි යම්කිසි දෙයක් ඉගෙන ගන්න එක. ඒ නිසා එක දෙයක් වුණා කියලා මොකක් හරි ඔයා අතින් වැරද්දක් වුණා. මෙතනින් පස්සේ ජීවිතේ ඉවරයි. මට තව ජීවිතයක් නැහැ. මේගොල්ලෝ මාව විනාශ කරා. අරයා මෙහෙම කරා. ඒව නෙමෙයි. අපේ ජීවිතය කියන්නේ අපි මේක ඉගෙන ගන්න දෙයක්. අපි දවසින් දවස දැන් ඊයේ ඔයා හිටපු කෙනා නෙමෙයි අද. මොකද ඔයා අද දවසේ ඊට වඩා මොන හරි දෙයක් ඉගෙනගෙන. තව අවුරුදු 2-3කින් ඉන්නේ මේ අද ඉන්න ඔයා නෙමෙයි. කොහොමද ඔයා මැචුව වෙන්නේ? ඔයා ලබන අත්දැකීම්, ඔයා ඉගෙන ගන්න දේවල්, මිනිස්සුන්ගෙන් ගන්න ලෙසන්ස් ඒ හැම දෙයකින්ම තමයි ඔයා මැචුවර්ඩ් වෙන්නේ. ඇත්තටම මේක ඔයාගේ ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඔයාගේ lack understanding එකක් තියෙන. ඒ කියන්නේ ඔයාට තේරුම් ගන්න බෑ. ඒකයි දැන් ඔයා හිතනවා මේක මගේ ප්‍රශ්නයක් මට තමයි මේක වෙලා තියෙන්නේ මගේ ජීවිතේ ඉවරයි අර විදියට ඔයා හිතන්නේ ඒක ඔයාගේ තියෙන මයින්ඩ් එක. ඒ කියන්නේ ඔයාට ඒක අන්ඩර්ස්ටෑන්ඩින් කරගන්න බෑ. හරිම ලැක් ඔයා ඉන්නේ ඔයා හිතන්නේ මේක වෙච්ච නිසා මට ජීවිතයක් නැහැ. මෙතනින් පස්සේ මට ජීවිතයක් නැහැ. මගේ ජීවිතේ විනාශයි. මට තව දෙයක් නැහැ කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා එහෙම හිතන්න එපා. ඔයා තේරුම් ගැනීම ටිකක් පුළුල් කරන්න. දේවල් දිහා බලන විදිහ ටිකක් වැඩි කරන්න. එතකොට අපිට මොන හරි දෙයක් වුණාම එතනින් මූව් වෙන්න ලේසියි. මොකද අපි අර එකම විදිහට සාම්ප්‍රදායික ගල් යුගයේ ඉඳලා අපි යම්කිසි දෙයක් දිහා බලනකොට අපිට අමාරුයි අපේ ජීවිතේ එතනින් එහාට යන්න. එතකොට අපිට ડિප්‍රෙෂන් අරවා මේවා එතනම ඉන්න අපි ජීවිතයක් නැහැ. අපිට මැරෙන්න බැහැනේ. අපේ අතින් දෙයක් වුණා කියලා, වැරද්දක් වුණා කියලා දැන් අපිට මැරෙන්න බෑ. අපිට මේ ජීවිතේ තාම අපි ජීවත් වෙනවා. අපි හුස්ම ගන්නවා. අපි අද දවසේ උදේට හැරුණා. ඔයා අද උදේ නැගිට්ට කියලා කියන්නේ ජීවත් වෙන්න ඔයාට අද දවසත් ලොකු අවස්ථාවක්. ඔයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා ජීවත් වෙන්න. ඉතින් ඔයා ඒක තෝරගන්න. ඒ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න ජීවත් වෙන්න. වෙච්ච දේවල් ගැන හිත වෙච්ච අඩුපාඩු වෙච්ච වැරදීම් ඒ දේවල් ගැන හිත මේ දැන් තියෙන දේ මේ දැන් ලැබිලා තියෙන gift එක මේ දේ නැති කරගන්න එපා. එහෙම වුණොත් හරි අපරාධයක්. ඒ නිසා වැරදෙන්න ඕනේ අපි දේවල් ඉගෙන ගන්න. ඒ නිසා ජීවිතේ කියන්නේ මේකට. ඒ නිසා අමුතුවෙන් ඔළුවෙන් හදාගෙන ඉන්න එපා. කිසිම වැරද්දක් වෙන්න බෑ. ජීවිතේටම වෙන්න බෑ. එහෙම එකක් නෑ. වැරදි වෙන්න පුළුවන්. මොකද අපි ඉපදෙනකොටම දන්නේ නෑනේ. අපි දන්නවා නම් ඒක වැරදි කියලා අපි ඒ දේ කරන්න තීරණයක් හරි ගන්නෙ නෑ. අපි දන්නේ නැහැ. දැන් පොඩි කාලේ අපි ගොඩක් දේවල් දන්නේ නැති නිසා අපි වැරදි කරනවා. අපි හරියට ඉන්නේ නැහැ. දඟලනවා එහෙම. අපිට දැන් දන්නවා. අපි දැන් දන්නවා තැනකට ගිහිල්ලා ඉන්නේ කොහොමද? හැසිරෙන්න ඕනේ කොහොමද? කතා කරන්න ඕනේ කොහොමද? ඒ කොහොමද අපි දන්නේ? අපි ඒ දේවල් ඉගෙනගෙන ආවිල්ලා තියෙන. ඒ වගේ තමයි ජීවිතේම කියන්නේ ඉගෙන ගැනීමක්. ඒ නිසා එක දෙයකින් සම්පූර්ණ ජීවිතේම තීරණය කරන්න යන්න එපා. ඔයා ලැජ්ජ වෙන්න එපා. මොකටද ඔයා ලැජ්ජ වෙන්නේ? කාටද ඔයා ලැජ්ජ වෙන්නේ? කියන්න මට ඔයා කාටද ලැජ්ජ වෙන්නේ? ඔයාගේ වටේ ඉන්න ඔය මිනිස්සුන්ට මේ සමාජෙට මේ මිනිස්සුන්ටද ඔයා ලැජ්ජ වෙන්නේ? ඔයාගේ අතින් මොකක් හරි ජීවිතේ වැරද්දක් වුණා. හරි. වැරද්දක් වුණා. මොනවා හරි යම්කිසි හෝ සිදුවීමක් සිද්ධ වුණා. දැන් ඔයාට ලැජ්ජයි. ඔයාට ඔයා වෙනුවෙන් දෙයක් කරන්න එළියට යන්න ඔයාට ලැජ්ජයි. ඇයි ඔයා ලැජ්ජ වෙන්නේ? මොකටද ඔයා හිතන්නේ ඔය ඉන්න මිනිස්සු ඔක්කොම කිසිම වැරද්දක් නොකර ඉපදිච්ච දවසේ ඉඳන් මේ මොහොත වෙනකන් ඒගොල්ලන්ගේ මේ වයස වෙනකන් ඒ මිනිස්සු කිසිම වැරද්දක් නොකර ඉන්න දෙවිවරු දේවතාවයෝ කියලාද ඔයා හිතන් ඉන්නේ? නෑ ඩාලින් එහෙම නෙවෙයි. මේ මිනිස්සුන් වැරදි කරලා තියෙනවා. අපි කවුද දන්නේ? අපි කොහොමද දන්නේ මේ මිනිස්සු කොච්චර වැරදි කන්දරාවක් කරලා තියෙනවද? සමහර අය එළියෙන් පෙන්වන ප්‍රතිරූපයට වඩා එයාලගේ පිටිපස්සේ එයාලා මාස්ක් එකකින් බිහයින්ඩ් ඒ කියන්නේ ඒගොල්ලන් දාගෙන ඉන්න මාස්ක් එකේ පිටිපස්සේ එයාලා ගන්නම දෙයක් නැති අන්ත මිනිස්සු. ඒ නිසා ඒ වගේ ඉන්න මිනිස්සු ඉස්සරහට යන්න මූණ දෙන්න ලැජ්ජ වෙන්න එපා. මොකටද ඔයා ලැජ්ජ වෙන්නේ? මේ අපි හැමෝම මිනිස්සු. අපි හැමෝම වැරදි. ඔයා හිතනවද මම මගේ ජීවිතේ කිසිම වැරද්දක් කරලා නැහැ. මම නිකන් නෙළුම් මලෙන් ඇවිල්ලා වගේ ඉන්නවා කියලා. එහෙම නැහැ.
මමත් වැරදි කළා තියෙනවා. අපි වැරදි වලින් තමයි ඉගෙන ගන්න. අපේ ජීවිතය ඇතුලේ වැරද්දක් වුණා කියලා it's okay. අපි ඒක ආපහු නොකිරෙන තැනට තමයි අපි වැඩ කරන්න ඕනේ. අපි වැරද්දක් කියලා දැනම නැවත නැවත ඒක කරනවා නම් අපේ සමාජයට මිනිස්සුන්ට හානියක් වෙන්න අපේ දෙමව්පියන්ට අපිට විශේෂයෙන් අපි හානියක් කරගන්නවා නම් ඒක වැරද්දක් කියලා දැන මාන්න එතන තමයි මොකක් හරි වැරද්දක් තියෙන්නේ. එහෙම නැතුව අපි එක පාරට මොනවා හරි දෙයක් අපේ අතින් සිද්ධ වුණා කියලා අපේ අතින් වැරදුනා කියලා අපි ලැජ්ජ වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මං කියන්නේ මිනිස්සුන් අර තමන්ව පාතට දාලා මිනිස්සුන්ව ලොකු කරලා හිතන්න එපා. මට ලැජ්ජයි යාලා නම් මේ දේවල් කරලා නැතුව ඇති. යාලා ජීවිතේට මේ වගේ දේවල් වලට මුහුණ දීලා නැතුව ඇති. මං විතරයි මේක කරලා තියෙන එකම එක්කෙනා කියලා එහෙම කියන්න එපා. ලැජ්ජ වෙන්න එපා. ඔයා දෙයක් කරා හරි. ඔයා ඒකට ඔයා ඒකේ වගකීම ඔයා ඒක කරා කියලා වගකීම ඔයා බාර අරගෙන එතනින් එහාට ඒක නොවෙන තැනට වැඩ බලා ගන්න. අපේ ජීවිතේ වැරදිලා අපි මෙතනින් එහාට අපේ ඉස්සරහා ලස්සනට ජීවිතේ හදාගන්න යද්දී විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාගේ වටේ ඉන්න සර්කල් එක. මොක්කුද ඔයාගේ වටේ ඉන්නේ? කවුද වටේ ඉන්නේ? ඇත්තටම ඔයාට ආදරේ ඔයා ලස්සනට ජීවිතේ ඉස්සරහට යනවා දකින්න ආසායද ඉන්නේ? නැත්නම් ඔයා නිකන් ඔයාගේම සිතුවිලි වල ඔයාගේම ඔළුව ඇතුලේ ඔයා හිරකාරයෙක් වගේ ජීවිතේ දුක් විඳිනවා බල එකම තැනකට වෙලා පල් වෙවි ඉන්නවා බලන්නද කැමති මිනිස්සු ඔයාගේ වටේ ඉන්නේ. උන සිංහලෙන්ම කිව්වොත්. හරි ඒ නිසා ඔයා බලන්න. ඔයා දැන් ඔක්කොම වෙලා ඉවරයි. දැන් ඔයා හදන්න ඔයාගේ ජීවිතේ අලුතෙන් පටන් ගන්න අලුතෙන් නැගිටින්න. ඔයාගේ වටේ ඉන්නවා නම් සැරෙන් සැරේ ඔයාට ඒක මතක් කර ඔයා මේක කරා නේද? ඔයා ඉතින් කොහොමත් අර විදිය කෙනෙක් නේද? ඔයාට එකපාරක් වැරදුනා නේද? ඔයා ඩිවෝස් වෙච්ච කෙනෙක් නේද? ඔයා අර විදිය කෙනෙක් නේද? ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් පහක් විතර හිටියා නේද? ගගා සැරෙන් සැරේ ඔයාගේ ඔළුවට විස බීජ දානවා නම් සැරෙන් සැරේ ඔයාගේ ජීවිතේ හදාගන්න දෙයක් කරන්න ඔයා උත්සාහ කරද්දී ඔයා ඉස්සරහට යන්න try කරද්දී වටේ ඉන්න අය ඔයාට ඇවිල්ලා එහෙම මතක් කරනවා නම් සැරෙන් සැරේ ඔයා තීරණය කරන්න මොකද ඔයාගේ වටේ ඉන්නේ කියන එක. හරි. ඒ නිසා ඒ වගේ මිනිස්සු තියාගෙන අපිට ඉස්සරහට යන්න බෑ. අකුලන් කියන දේවල් අහන්න එපා. අපිට වැඩක් නැහැ. don't care ඉන්න කියනවා නම් ඔයාට හැම වෙලාවෙම කියන්න. ඔව් මම මේ වගේ දෙයක් කරා. දැන් මම වෙනස් වෙලා ඉන්නේ. දැන් තවත් මොකක්ද ඕගොල්ලෝ මට කරන්න කියන්නේ? මැරෙන්නද කියන්නේ? ඒක මං කරා කියලා ඔයා මට සැරෙන් සැරේ මතක් කරන්න ඕනේ නැහැ. මොකද වැරද්ද කරේ ඔයා නෙමෙයි මම. මම දන්නවා ඔයාට වඩා හොඳට මගේ ජීවිතය ගැන. ඔයා මොකද්ද දැන් මට කරන්න කියන්නේ? කෙලින්ම අහන්න. සද්ද නැතුව ඉන්න එපා. මොකද අපි කටවහන් ඉන්න මේ මිනිස්සු අපිට අපේ ජීවිතේ ගොඩ යන්න දෙන්නේ. අපිට දෙයක් කරන්න දෙන්නේ. ඇයි හැම වෙලාවෙම නිකන් අපි නිකන් ඒගොල්ලන්ට අර අපි දීලා වගේ යාලට අපිට රිමයින්ඩ් කරන්න සැරෙන් සැරේ අපේ වැරදි අපේ හොඳක් දැකලා අපේ වගේ කරන්න කෙනෙක්වත් නැහැ. අපි මොකක් හරි වැරද්දක් කරාම ඒක සැරෙන් සැරේ රිමයින්ඩ් කරන්න 1000 දෙනෙක් ඉන්නවා. ඒ නිසා කෙලින්ම කියන්න. මම ඒක කරා තමයි. ඔයා ඒක මට සැරෙන් සැරේ මතක් කරන්න මම මගේ ජීවිතය ගැන ඔයාට වඩා හොඳට මම දන්නවා. ඒ නිසා මගේ වැරදි ඔයා මට මතක් කරන්න ඉන්න ඕනේ. අනිත් එක ඔයා කියන දේවල් මට වැඩකුත් නැහැ. ඔයා මීට වඩා පොඩ්ඩක් තව ටිකක් හොඳට try කරලා ඊළඟ පාර උත්සාහ කරලා එන්න. ඒ විදිහට කියන්න. මොකද අපිට ජීවිතේ ඉස්සරහට යනවා නම් ඩාලින් අපේ වටේ ඉන්න අය ගැන පොඩ්ඩක් වැඩිපුර අපි අවධානය දෙන්න ඕන. නැත්නම් අපිට ඉස්සරහට යන්න බෑ. මොකද ඒකට හේතුව මං විශේෂයෙන්ම කියන්නේ ගොඩක් මිනිස්සු ජීවිතේ වැටෙන්නේ තමන් ආශ්‍රය කරන මිනිස්සු හින්දා. හරිම එක මිනිස්සෙක් නෑ හරියට තමන් දියුණු වෙනවට කැමති, තමන් ඉස්සරහට යනවට, තමන් ජීවිතේ දෙයක් කරගෙන තමන් වෙනුවෙන් ඉන්නවට අකමැති මිනිස්සු කැමති නෑ. බලන්නකෝ අපි ලස්සනට ජීවිතේ ඉස්සරහට යනකොට ලස්සනට දේවල් අචීව් කරනකොට අපි කියනවා අපි මෙහෙම කරා කී දෙනෙක් සතුට වෙනවද? කී දෙනෙක් හිත යටින් විඳවනවද? ඒගොල්ලන්ගේ හිත අයියෝ මෙයා මේකත් කරලා මෙයා මෙහෙමත් වෙලා මෙයා මෙහෙම ඇයි මේ මිනිස්සු මෙහෙම අපිට කරන්නේ? අපිට ඉරිසියා කරන්නේ ඇයි? මට නම් තේරෙන්නේ ඇයි මේ මිනිසුන්ගේ හිත මෙච්චර ජරා වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වගේ මිනිස්සු තියාගන්න එපා. තනියම ජීවත් වෙන්න. තනියම ඉන්න තරමට මානසික නිදහසක් තියෙනවා සහ ඔයාගේ ලෝකය ඇතුලේ හරිම නිදහස්. මොකද අපිට නැත්තම් බෑ ඉස්සරහට යන්න. අපේ ඔළුවට මේ මිනිස්සු විස බීජ දානවා.
අපි ඔළුව ක්ලියර් කරගන්න බෑනේ. අපි ඕන සතියක් එක දිගට අපි මේක ලේසි නෑ. දැන් කෙනෙක් ඩවුන් වෙලා ඉද්දි ආව අප් කරනවා කියන්නේ යාගේ මෙන්ටලි ෆිසිකලි යා දෙකෙන්ම නැගිටින්න ඕනේ. ඒ මිනිස්සයා විතරයි ඒකේ වේදනාව දන්නේ. යම් කිසි දෙයක් වුණාට පස්සේ මෙන්ටලි ඩවුන් යා ඩවුන් එකක් වුණාට පස්සේ ඕගොල්ලෝ හිතනවා ඒක ලේසි වැඩක් කියලා. ඒ මිනිස්සයා විතරයි දන්නේ කොච්චර උත්සාහයක් දරලාද තමන්ගේම සිතුවිලි එක්ක තමන් ෆයිට් කරලා තමයි තමන් ජීවිතේ ඉස්සරහට යන්න නැගිටින්නේ. එහෙම ඉස්සරහට යන්න හදන මිනිස්සෙට අර විදිහට වටේ ඉන්න අය කුහකයෝ ඊර්ෂ්‍යාකාරයෝ සැරෙන් සැරේ කරපු දේවල් මතක් කරනවා නම් අනේ ඔයා ඉතින් ඌව කළ වැඩක් නැහැ නේ. ඔයා ඩිවෝස් වෙච්ච කෙනෙක් නේ. ඔයාට බොයිෆ්‍රෙන්ඩ්ලා 10ක් විතර හිටියා නේද? ඔයා කොල්ලෝ ආශ්‍රය කළ වැඩි නේද? ඔහොමම සැරෙන් සැරේ දාද්දි අර මිනිස්සයාගේ හිතන්නකො කොච්චරද කියලා පව් නේද? ඉතින් ඒ නිසා ඔයාලා ඒ වගේ අයව තියාගන්න එපා. තමන්ගේ ජීවිතේ ඉස්සරහට යනවා කියන්නේ වටේ ඉන්න අයත් අනිවාර්යෙන්ම ඔයා තේරුම් ගන්න ඔයාගේ ලෙවල් එකට යාළව ගෙනියන්න පුළුවන්ද? මම මගේ ජීවිතේ දැන් මගේ ජීවිතේ උඩට නම් ගෙනියන්නේ මෙතන ඉන්න අය මෙතනට සුදුසුයිද කියන එක ඔයා හිතන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. අපේ ජීවිතේ හිතන්නකෝ ඔයාට ඒ වැරද්ද උනේ අවුරුදු 30න්. එක්ක ඔයාගේ ජීවිතේ වැරදුන අවුරුදු 40න් 50න් කමක් නැහැ. අද ඉඳන් තීරණය කරන්න. තීරණය කරන්න මම වෙනුවෙන් දෙයක් කරනවා. මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි. ජීවත් වෙනවා නම් අපිට ජීවිතේ හදාගන්න අවස්ථාවක් තියෙනවා. කොහොමද කියන්නේ තමන්ගේ වයස අනුව මට මෙච්චරයි මම මෙහෙමයි මට දැන් ඕවා එහෙම එකක් නැහැ. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. තමන්ගේ ජීවිතය ඇතුලේ තමන්ගේ සිතුවිලි උසස් නම් තමන්ගේ බුද්ධි මට්ටම උසස් නම් තමන්ට විවිධ කෝණවලින් ජීවිතය දිහා බලන්න පුළුවන් නම් ජීවිතය අනිවාර්යයෙන්ම හදාගන්න පුළුවන්. ඒ නිසා තේරුම් ගන්න. දෙයක් වුණා කියලා එතනින් එහාට ජීවිතේ නවතින්න නැහැ. ජීවත් වෙන්න කවුද ඔයාට කියන්නේ? කවුද දැන් ඔයාව නවත්තන්නේ? ඔයාගේ අතින් වැරද්දක් වුණා. හරි. කවුද නවත්තන්නේ ඔයාව? කවුද ඔයාට කියලා තියෙන ජීවත් වෙන්න එපා. ඔයා නැගිටින්න එපා. ඔයා ඇඳේම ඉන්න. කවුද කියන්නේ? ඔයාගේම මයින්ඩ්, ඔයාගේ අන්කන්ට්‍රෝල් මයින්ඩ් එක, ඔයාගේ සිතුවිලි තමයි ඔයාට එහෙම කියන්නේ. ඇයි? මේ සමාජයේ අපිව ට්‍රේන් කරලා තියෙන්නේ. මෙහෙම වැරද්දක් කරොත් ඉවරයි. මූණේ දැලි ගෑවා, අරක වුණා, මේක වුණා. අපිව ට්‍රේන් කරලා තියෙන්නේ පොඩි කාලේ ඉඳන්. ඒ නිසා අපි හරි බයයි දෙකින් මූව් වෙන්න, ගොඩ එන්න අපි හරි බයයි. ඒ නිසා තේරුම් ගන්න. ඔයාගේ ඔළුවේ ඔයා හදා ගන්න ඔයාගේ ඔළුවේ ඔයාගේ ඔපිනියන් ඔයාගේ ආකල්ප ඔයා දේවල් දිහා බලන විදියට. මොකද මේක ඔයාගේ ජීවිතය. ඔයා තමයි මේන් කැරක්ටර් එක. ඒ නිසා තේරුම් ගන්න. එහෙම වෙන්න එපා. කවුරුත් ඔයාට කියලා නැහැ. මේ මිනිස්සු මේ ලෝකෙට එනකොට ෆ්‍රී විල් අපි හැමෝම ෆ්‍රී. අපිට අවශ්‍ය දේවල් කරන්න අපිට තියෙන දේවල්. කියන්නේ අපිට කැමති දේවල් කරන්න අපිට තීරණ ගන්න හැකියාව තියෙනවා. අපිට පුළුවන් තෝරගන්න. ඔයා තමයි ඔයාගේ ජීවිතේ තීරණ ගන්න ඕනේ. ජීවිතේ ඉස්සරහට යනවද? ජීවිතේ විඳවනවද? මොකද කරන්නේ? මෙතන මෙහෙම ඉන්නවද? ජීවත් වෙනවද නැද්ද? හැම තීරණෙම ගන්නෙ අපි තමයි අපේ ජීවිතේ තීරණ ගන්න. අපිට ඒ ෆ්‍රී එක අපි මේ ලෝකෙට එනකොටම අපිට දීලා තියෙන නිසා ඒක හරියට පාවිච්චි කරන්න. කවුරුත් ඔයාව නිකන් ගහිරගේක ඔයා ඉන්නවා වගේ ඔයාව කිසිම දෙයක් කරන්න නොදී අර එහෙම ඉන්නවා වගේ හැසිරෙන්න එපා. ඔයාගේම අන්කන්ට්‍රෝල් මයින්ඩ් එකට ඔයා ඒකේ ඇතුලේ ගොදුරක් වෙන්න එපා. එළියට එන්න. තේරුණාද? ඔයාට එළියට එන දැන් තේරෙනවා අපිට වැරද්දක් වුණා කියලා අපි එතනින් ජීවිතේ ස්ටොප් කරන්න ඕනේ. මැරෙනකන් මේක යන්න ඕනේ ඩාලින්. මැරෙනකන් ඔයා ඔයාගේ රෙස්පොන්සිබිලිටි එක අරගෙන ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ. ඔයාව ආරක්ෂා කරගෙන ඔයාගේ සතුට, ඔයාගේ සැනසීම, ඔයාගේ නිදහස මේ දේවල් ගැන ඔයා හිතලා වැඩක් කරේ නැත්නම් මේ ලෝකේ කවුරුවත්ම ඔයා වෙනුවෙන් දෙයක් කරන්නේ නැත. කරයි ටික කාලයයි. එක්ක ඔයාගෙන් දේවල් බලාපොරොත්තුවෙන්. ඒ වගේ අපේ දෙමව්පියෝ ඇරෙන්න කවුරුත් නෑ අපිට ඒ විදියට කරන. ඔය ආදරේ ඒව වැඩක් නෑ. ඒව බොරු දේවල්. ඒව తాවකාලිකයි. මං හැම වෙලාවෙම කියනවනේ ඉමෝෂන්ස් කියන්නේ, හැඟීම් කියන්නේ ඒව ටෙම්පරරි.
తాවකාලිකව එන දේ. අපි තාවකාලිකව තමයි මේ දේවල් එක ඩීල් කරන්නේ. ඒක දිගට දිගින් දිගටම හිතන්නේ අර ඔයාගේ වෙච්ච දේ වෙච්ච වැරද්ද ගැන නිසා අපේ අපේ බ්‍රේන් එක දන්නේ නැහැනේ රියැලිටි එක අපි හිතන දේ අතර වෙනස. එයා හිතන්නේ ඔයා තාමත් එතන ඉන්නේ කියලා. ඒතකොට ඔයාගේ බ්‍රේන් එකෙන් එන කිමිකල්ස් උනත් එන්නේ ඔයාව සර්වයිව් කරන්න. ඒතකොට ඔයාගේ බොඩි එක ඇක්ටිවේට් මූඩ් එකෙන් ගිහිල්ලා ඔයාට කිසිම එනර්ජි එකක් නැති ඔයා සර්වයිවල් මූඩ් එකට වැටෙනවා. ඒතකොට කිසිම දෙයක් කරන්න හිතෙන්නේ නැහැ. මූඩ් එකක් නැහැ. ඇඳට වෙලාම ඉන්න හිතනවා. මිනිසුන්ගෙන් හැංගිලා ඉන්න හිතනවා. ඒ නිසා uncomfortable වෙන්න. comfortable වෙන්න එපා. දැන් ඔයා ওই විදියට ඉඳලා මේ වැරද්ද පිටින් දාලා ඔයා ওই විදියට ඉඳලා දිගින් දිගට මේක කල්පනා කරලා ඒකේ ඉඳලා ඔයාගේ බ්‍රේන් එක ඔයාගේ බොඩි එක දෙකම සර්වයිවල් මූඩ් එකට ඇවිල්ලානේ තියෙන්නේ. එතකොට ඔයා තවදුරටත් කැමති ওই මූඩ් එකෙම ඉස්සරහට යන්න. මොකද ඕක හරිම comfortable. අයි කරන්න දෙයක් නැහැ, රන් එකක් නැහැ, දුවන්න දෙයක් නැහැ ඔයාට. තවදුරටත් ඉස්සරහට ඔයාට තියෙන ওই විදියටම ඇලිලා ඉන්න. ඔයාගේ සිතුවිලි එක්ක ඔයා ඔළුවෙන් හැබැයි ඔයා ලොකු ෆයිට් එකක් දෙනවා. ඒක බ්‍රේක් කරන්න. හෙට ඉඳන් වෙනස් විදිහට ජීවත් වෙන්න. මේ වෙනකන් කරපු දේවල් නැතුව වෙනස් දේවල් කරන්න බලන්න. වෙන්ද වෙලාවට නැගිටින්න නැතුව ටිකක් වේලාසනින් නැගිටින්න, රූටින් එකක් ෆලෝ කරන්න, ඩයට් එක චේන්ජ් කරන්න, ඊට පස්සේ ඔයාට ජිම් එකකට යන්න, ඩාන්ස් කරන්න, ඒ වගේ අන්කම්ෆර්ටබල් දේවල් කරලා ඔය සර්වයිවල් මූඩ් එකෙන් එළියට එන්න. එතකොට ඔයාට පුළුවන් ජීවිතේ රන් කරන්න. එළියට යන්න ඔය බබල් එකෙන් එළියට ගියාට පස්සේ ඔයාට ආපහු කලින් වගේ ජීවත් වෙන්න පුළුවන්. මොකද එතකොට ඔයාගේ දැන් ඔයා අර හිතන්නකෝ ජිම් එකකට ගිහිලා වර්ක්අවුට් කරනකොට ඔයාට අර ඇඳට වෙලා ෆෝන් එක ඔබ ඔයා අතීතේ ගැන හිත ඉන්නකෝ වගේ නෙමෙයිනේ. ඇඟට මහන්සි, ඇඟ දාඩිය දාලා ස්වෙටින් වෙලා මයින්ඩ් එකත් රීෆ්‍රෙෂ් වෙලා බොඩි එකත් රීෆ්‍රෙෂ් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ජිම් නෙවෙයි මම කියන්නේ. මොනවා හරි ගෙදර ඉඳගෙන හරි මොනවා හරි දෙයක් කරන්න. අතීතේ තියෙන්නේ ඔයාගේ ඔළුවේ. වැරද්දක් හරි මොනවා හරි ජීවිතේ වුණ දේ වෙලා ඉවරයි. ඒක ඔයාගේ ඔළුවේ තියෙන්නේ. ඔළුවේ තියෙන දේ ඇතුලේ තවම ජීවත් වෙන්න එපා. මේ මොහොත නැති වෙනවා. මේ ලස්සන සුන්දර මේ මොහොත ජීවත් වෙන්න තියෙන මේ ලස්සනට ගත කරන්න තියෙන මොහොත නැති කරගන්න එපා. ඔළුවේ ඇතුලේ ජීවත් වෙලා. ඔළුව ඇතුලේ තියෙන දෙයක් ගැන හිත ජීවත් වෙන්න එපා. මිනිස්සු ජීවත් වෙන්න ෆයිට් කරනවා. හොඳේ? ගොඩක් මිනිස්සු ජීවත් වෙන්න ෆයිට් කරනවා. බලන්න හොස්පිටල් වලට ගිහිල්ලා මිනිස්සු කොච්චර වේදනාව විඳිනවද, දුක් විඳිනවද කියලා. ඔයා බොරුවට වෙච්ච දෙයක් ගැන ඔළුවෙන් හිතාගෙන උන දේ ගැන හිත අනේ මට බෑ, මට නැගිටින්න බෑ, මට ડિප්‍රෙෂන් කී අරක මේක. ඒ නිසා ඔය තියෙන බහුබූත වලින් ඔක්කොම එළියට ඇවිල්ලා නැගිටින්න. නැගිටලා තමන් වෙනුවෙන් දෙයක් කරන්න, ජීවිතය ආපහු රන් කරන්න, ජීවිතේ රන් වෙන්න දෙයක් හොයාගන්න, ජීවිතේ රන් කරන්න. හරි? ඉතින් ඒක තමයි අද මගේ මේ චූටි වීඩියෝ එකකින් මට ඔයාලට කියන්න ඕනුනේ. මොකද ගොඩාක් දෙනෙක් හිතන් ඉන්නවා තමන්ගේ ජීවිතේ අතීතේ මොනවා හරි දෙයක් වැරදුනොත් හරි තමන්ගේ ජීවිතේ මොනවා හරි වුණොත් එතනින් පස්සේ ජීවිතේ ඉවරයි කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ ඒකයි. දැන් අපේ අතින් වැරදීම් වෙනවා තමයි. එහෙමනේ අපි ජීවිතේ ඉගෙන ගන්න. අපි ලොකු වුණා කියලා අපිට නිදිවස් නැහැ. අපි මැචුවර්ඩ් වුණා, අපි වයසෙන් පරිණත වුණා කියලා. කියන්නේ අපිට තේරෙන වයසට ආවා කියලා ඉබේම අපි දන්නේ නැහැනේ මේක වැරද්දක් කියලා. අපිට අර මොනවාද කලින් වෙන දේවල් බලන්න නුවණක් නැහැනේ. එහෙම නුවණක් තිබ්බනම් අපි දන්නවා මේක කරන්න කලින් මේක වැරදි. මෙහෙම කරලා බෑ. මේ මිනිස්සයා විශ්වාස කරන්න බෑ. මේ මිනිස්සයාත් එක්ක හිටියොත් ජීවිතේ අනාතයි. අපි දන්නේ අපි හිතන්නේ නැහනේ. අපි හිතන්නේ නැතුව තමයි අපි කරන්නේ දේ. ඒ නිසා ඒ වැරද්ද ආපහු නොකරන තැනට තමයි ඔයා වැඩ කරන්නේ. ඔයා තේරුම් ගත්තා නම් ඔයාගේ ජීවිතේ ඒ වගේ මිනිස්සුත් එක්ක ඉඳලා හරියන්නේ නැහැ. ඔයා විඳවනවා, ඔයා අපායක ජීවත් වෙන්නේ. ඔයා ගත්තේ වැරදි තීරණයක් හරි මොනවා හරි ආයි වැරදි තීරණේ නොගෙන ඉන්නයි වග බලා ගන්න ඕනේ දරුවෝ. තේරුණාද? එහෙම නැතුව හිත ඔයා බොරුවට ඔයාම ඔයාගේ මනසත් එක්ක සටන් කර ඔයාගේම සිතුවිලිත් එක්ක ඔයා පුදුම වේදනාවක් ඔතන විඳින්නේ. ඒ නිසා ඕක කරන්න එපා. ඔයාම ඔයාගේ වික්ටම් එකක් වෙන්න එපා. තේරුණාද? නැගිටලා වැඩක් කරන්න. එතකොට ඕක අමතක වෙනවා. හරි? සල්ලි ගැන ફોකස් කරන්න. මට සල්ලි හම්බ කරන්න ඕනේ, මට දේවල් කරන්න ඕනේ, ලස්සනට ඉන්න ඕනේ. ඒ නිසා මොනවා හරි එකක් තියාගන්න ජීවිතේ. හොඳේ? අරවට ඇබ්බැහි වෙන්න එපා. බොරුවට ඒක ගැන හිත ඉන්න, කාමරේට වෙලා ඉන්න, දොර වහගෙන ඉන්න. එහෙම එපා.
ඒ නිසා අද මං හිතනවා මගේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් මගේ ක්වීන්ස්ලා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහසත් අනිවාර්යෙන් මතක ඇතුව කමෙන්ට් එකක් දාගෙන යන්න. මං ඔයාලට ගොඩාක් ආදරේ. මම දැන් මගේ වැඩ ටික හිමීට ඉවර කරගෙන යන ගමන් දැම්මට ඔයාලට ඉක්මනට වීඩියෝස් අරගෙන එන්න පුළුවන්. එහෙනම් thank you so much මගේ වීඩියෝ එක බලුවට. ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම දාගෙන යන්න. මට බලන්න මොනවද අඩුපාඩු මේවා බලා ගන්න. එහෙනම් තවත් ඉක්මනට මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නකම් බොරුවට විකාර හිත ඉන්න නැතුව ජීවිතේ ඉස්සරහට යන්න. ලස්සනට ජීවත් වෙන්න. එතකොට මටත් සතුටුයි. මගේ ක්වීන්ස්ලා, මගේ ගර්ල්ස්ලා, මගේ කෙල්ලෝ ටික ලස්සනට තමන් වෙනුවෙන් ජීවත් වෙනවා දකින්න තමයි මම ආස. හරි? ඒ නිසා ලස්සනට ජීවත් වෙන්න, ආදරෙන් ඉන්න, සතුටෙන් ඉන්න ඔයාව බලා ගන්න. හරි? ඒක අමතක කරන්න එපා. එහෙනම් මං ඊළඟ වීඩියෝ එක අරගෙන එන්නකම් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න. බයි.